ඉතින් අද වීඩියෝ අපි කතා කරන්න යන්නේ ඔයා ක්‍රියේට් කරගත්ත YouTube channel එක කොහොමද වෙරිෆයි කරගන්නේ කියලා. ඉතින් මේ වෙරිෆයි කරන්න නැති වුණොත් අපිට අපේ channel එකේ අප්ලෝඩ් කරන වීඩියෝ එකට thumbnail එකක්වත් add කරගන්න බැරි වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අපි channel එක වෙරිෆයි කරගෙන ඉන්න ඕනේ. මේකෙදි අපිට step 3ක් තියෙනවා. මේ තුනම complete කරන හැටි අද වීඩියෝ එකකින් කියලා දෙනවා. ඉතින් අපි channel එකට අලුත් කෙනෙක් දැම්ම subscribe කරන්න අපේ channel එක. ඉතින් ඒ වගේම notification bell එකනත් all දාගන්න. එතකොට අපේ අලුත්ම updates ඔයගලන්ට notification විදියට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම වීඩියෝ එක අලුත් ගන්න share කරන්න. social media හරහා අපිව follow කරන්න. එහෙනම් යමු අද වීඩියෝ එකට. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ Google Chrome එක open කරගන්න ඕනේ. ඒ browser එක open කරගන්න. ඉතින් ඒක open කරලා තමයි search bar එක search කරගන්න ඕනේ YouTube Studio කියලා. YouTube Studio කියලා type කරලා search කරගන්න ඕනේ. ඉතින් search කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඔයාගේ web browser එකේ dot තුනක් තියෙනවා දකුණු පැත්තේ උඩම. ඉතින් මේ dot තුන ඔයා touch කරන්න. ඉතින් touch කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන desktop site කියලා option එකක් පොඩ්ඩක් යටට ඇද්දාට පස්සේ මෙතන desktop site කියලා option එකක් තියෙනවා. මේක ඔයා on කරගන්න ඕනේ. මගේ දැන්පත් on වෙලා තියෙන්නේ. මේක off කරලා ඔයාලට පේන්නේ ස්මාර්ට්ෆෝන් එකේ යන normal විදියට අපිට මෙතන වැටෙනවා. ඉතින් ඔයා මෙතන මෙන්න මේ desktop site කියන එක on කරගත්තොත් ඔයාට වගේ machine එකේ computer එකෙන් යන විදියට තමයි ඔයාලගේ මෙතනින් පෙන්වන්නේ website එක load වෙන්නේ. ඉතින් මේ විදියට ඔයා desktop site කියන එක අනිවාර්යයෙන්ම on කරලා තියාගන්න. ඊට පස්සේ ඔයා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපිට ආවේ මේ වගේ result එකක් YouTube Studio එක search කරාට පස්සේ. එතන මෙන්න මේ login කියන එක උඩ touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ YouTube Studio application install වෙලා තියෙනවා නම් මේ විදිහට open වෙයි. මේව open වුණොත් ඔයා මෙතන open in Chrome browser කියන එක touch කරන්න ඕනේ අර dot තුන touch කරලා. ඊට පස්සේ අපි ආයෙත් මේ Google Chrome එකට roll back වෙනවා. ඉතින් දැන් මෙතන මගේ පෙන්නන්නේ මගේ YouTube channel එක. ඉතින් මම මෙතනදී ඔයාගේ YouTube channel එක select කරගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ channel dashboard එක. ඉතින් මම කලින් වීඩියෝ එකක් දැම්මා කොහොමද YouTube channel එක create කරන්න කියලා. ඉතින් ඒ වීඩියෝ එකේ දැන් create කරපු channel එක තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ channel එක තමයි අපි දැන් verify කරන්න යන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ මේ screen එක ඔයාගේ angle දෙකෙන් zoom කරලා මේ විදිහට screen එක ලොකු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට zoom කරලා ඔයා යන්න යටටම අරටම ගියාට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ වගේ icon දෙකක් තියෙනවා. ඉතින් මේ විදිහට දැතිරෝධයක icon එකක් තියෙනවා. ඒක ඔයාලට බලන්න පුළුවන්. message icon එකක් තියෙනවා. ඉතින් මෙතන දිවා කරන්න ඕනේ මෙන්න මේ settings icon එක touch කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට මේ වගේ tab එකක් load වෙයි. ඉතින් මෙතනදී ඔයා බලා ගන්න පුළුවන් channel කියලා තියෙනවා option එකක්. මේක ඔයා touch කරන්න. ඊට පස්සේ මේ option එකට ආවට පස්සේ බලමු මෙතන feature eligibility කියලා එකක් තියෙනවා. feature eligibility කියන එක ඔයා touch කරන්න. බස් එක touch කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් standard features, intermediate features, advanced features කියලා මේ වගේ options තුනක්. ඉතින් මෙතන standard features enable වෙලා තියෙනවා. ඒ කියන්නේ standard features කියන්නේ මොනවද? ඒ කියන්නේ add collaborators to playlist, add new videos to existing playlist, playlist creation, video uploads. ඒ කියන්නේ දැන් අලුත් YouTube එකේ update එකක් ආව collaborators add කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඔයාගේ channel එකට තවත් YouTube channel එකක් add කරගන්න පුළුවන්. ඉතින් මේ වගේම අලුත් videos දාන්න පුළුවන් playlist වලට. playlist creation එක ඒ ටික තමයි option එක video upload කරන්න පුළුවන්. ඒ thumbnail add කරන්න පුළුවන් කියලා කිසිම දෙයක් මෙතන සඳහන් වෙලා නැහැ අපිට. හරි. ඉතින් intermediate features තමයි දැන් අපි enable කරගන්න ඕනේ. මොකද standard features enable වෙලා තියෙනවා. ඒ නිසා අපිට ඒක enable කරන්න දෙයක් නැහැ. ඉතින් channel එක create කරද්දී මේක enable වෙනවා. ඉතින් අපි intermediate features enable කරොත් තමයි අපිට custom thumbnails වල design කරලා add කරන්න පුළුවන්. ඒක live streaming කරන්න පුළුවන්. ඒක videos දාන්න පුළුවන් 15 minutes වල මේ videos දාන්න පුළුවන් intermediate features enable කරොත් විතරයි. ඉතින් මේක අපි enable කරගන්න කොහොමද කියලා බලමු. ඉතින් මෙතන වල බලන්න පුළුවන් verify phone number කියලා option එකක් තියෙනවා. සුදු පාට රවුම වගේ තියෙන්නේ. ඉතින් මේවා touch කරන්න ඕනේ. මේක touch කරලා පස්සේ ඔයයි මෙන්න මේ වගේ page එකකට. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕන YouTube channel එක create කරනවා. email එකට දුන්න phone number එක ඒව කැමති number එකක් ඔයා මෙතන දෙන්න. email එකේ number දුන්නොත් සුදුසුයි. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ ඒ country set කරන්න ඕනේ. ඉතින් මගේ දැන් මම ශ්‍රී ලංකාවට select වෙලා තියෙන නිසා මම select කරන්න යන්නේ නැහැ. ශ්‍රී ලංකාව දෙනවා. ඊට පස්සේ ඔයාගේ phone number එක මම මෙතන type කරන්න ඕනේ. phone number එක type කරනවා.
ඊපස්සේ මෙතන next කියලා බටන් එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා කෝඩ් එකක් එවුවා කියලා ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකට මේ දැන් ආවේ කෝඩ් එක. ඒ කෝඩ් එක ඔයා මෙතන ටයිප් කරන්න ඕනේ. 166 මේ ආව කෝඩ් එක ඔයා ටයිප් කරලා මෙතන මේ සබ්මිට් කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරලා පස්සේ බලන්න ෆෝන් නම්බර් වෙරිෆයිඩ් කියලා අපිට මේ විදිහට මැසේජ් එක ආවා. You can close this window and go back to YouTube. මේ වීඩියෝ ක්ලෝස් කරලා YouTube යන්න බලන්න කියලා තමයි කියන්නේ. අපි දැන් අපේ channel dashboard එකට ආවා. ඉතින් මම මේක ඊට පස්සේ නේද පේන්නේ නැති channel dashboard එකට ඊට පස්සේ මෙතන include features කියන එක enable වෙලා තියෙනවා. ඉතින් කලින් මේක තිබ්බේ මෙන්න මේ විදිහට තිබ්බේ කලින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කලින් තිබ්බේ දැන් මෙතන enable කියලා ඔයාලට දාගන්න පුළුවන්. ඉතින් දැන් අපිට පුළුවන් custom thumbnails අප්ලෝඩ් කරන්න අපේ වීඩියෝස් වලට. ඒ වගේම 15 minutes වලට වඩා දිග වීඩියෝස් අපිට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ තුන්වෙනි advanced features කියන එක enable කරන්න කියලා. ඉතින් මේක enable කරලා පස්සේ ඔයාලට ගොඩක් chance ගොඩක් හම්බ වෙනවා. මොනවද copyright claims කරන්න පුළුවන්. ඒ වගේම external links description එකේ දාන්න පුළුවන්. ඒ වගේම live streams වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම daily කරන්න පුළුවන් live streams, daily videos upload කරන්න පුළුවන්. ඉතින් ඔයාලට කලින් මේ intermediate features enable කරගත්ත කියලා ඒවා ඔක්කොම කරගන්න බෑ. ඉතින් දැන් මේ advanced features එක තමයි අපිට chance එක හම්බෙන්නේ. ඉතින් මේකත් ඔයා මෙතන access features කියන ඒවා ටච් කරන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ වගේ options තුනක් තියෙනවා. take a 6 second video of yourself. කියන වගේ වීඩියෝ එකක් ගන්නවා තප්පර 6ක. take a photo of your ID. කියන්නේ වගේ ජාති හැඳුනුම්පතේ ෆොටෝ එකක් ඔයා මෙයාට අප්ලෝඩ් කරන්න ඕනේ. bill history score. ඉතින් bill history score කියන්නේ ඔයාගේ channel එකට මේගොල්ලෝ time period එකක් දෙනවා. මාස දෙකක් ගියාට පස්සේ තමයි මේක verify වෙන්නේ. ඉතින් option එක කාලය යනවා වැඩි නිසා අපි මේ take 6 second video of yourself කියන එක select කරමු. ඒක වෙන්නේ ඔයාගේ මුළු වීඩියෝ එක මේගොල්ලෝ capture කරගන්නවා. capture කරලා මේගොල්ලන් cloud එකට upload කරගන්නවා. ඊට පස්සේ ඒක verify කරලා තමයි මේ option එක ඔයාලට enable වෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ අපි දැන් මේ කරන්න යන්නේ take a 6 second video of yourself කියන එක ඔයා select කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන next කියන එක ඔයා touch කරන්න. ඊට පස්සේ get email කියලා option එකක් තියෙනවා. මෙන්න මේක ඔයා touch කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා view send you an email. අපේ email එකට අපේ channel එකේ email එකට මේගොල්ලෝ මේක එවලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඉතින් අපි කෙලින්ම ඔයාගේ smartphone එකේ email app එකට යන්න ඕනේ. Gmail app එකට ගිහිල්ලා ඔයාගේ account එක select කරගන්න ඕනේ. ඉතින් මම account එක select කරගන්න. හරි ඉතින් මම email address එක ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා තියෙනවා Google එකෙන් create your YouTube verification කියලා. ඉතින් මම මේක touch කරගන්නවා. touch කරලා පස්සේ ඔයා මෙතන මෙන්න මේ start verification කියන එක ඔයා touch කරන්න ඕනේ. start verification කියන එක touch කරගන්න. මේ ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ආයේ ඉතින් external එකේ open වුණා. ඉතින් මෙතන කියන්නේ අපේ QR code එක scan කරන්න කියලා. ඉතින් මේක scan කරන්න අපිට smartphone එක තව එකක් එන්නේ. මේක කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් මෙතන මේ දීලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ link එකක් දීලා තියෙනවා. මේක long press කරගෙන ඉඳලා copy කරගෙන ඔයාගේ web browser එකට ගිහිල්ලා මේක paste කරගන්න ඕනේ මේ link එක. මේ link එක paste කරලා පස්සේ ඔයාලට open වෙනවා මෙන්න මේ වගේ window එකක්. මෙතනදී ඔයා මෙන්න මෙතන I agree කියන එක ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන next කියන එක ඔයා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දැන් please don't close your browser කියලා පිරෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගේ මූණ scan කරලා ඔයාලට මේ ඔයගලන්ට වීඩියෝ එක දීලා මේගොල්ලෝ verify කරනකම් ඔයා මේක ස්කෑන් කරලා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම වීඩියෝ කරද්දී අනිවාර්යයෙන්ම එළිය ලයිට් එක තියෙන හොඳ ලයිට්ස් තියෙන වෙලාවක එළිය තියෙන වෙලාව වීඩියෝ කරන්න නැත්නම් මේක ෆේල් වෙනවා. ඒ වගේම ඔයාගේ මූණ හරියට ෆ්‍රේම් එකට හවු වෙන විදිහට ඔයා වීඩියෝ කරන්න ඕනේ. නැත්නම් ඔයාලට මේ වැඩේ කරගන්න බෑ. මේ ස්ටාර්ට් කියන බටන් එක ඔබලා ඔයාලට මේ වැඩේ ස්ටාර්ට් කරගන්න පුළුවන්. ඉතින් මට පේනවා ඇති ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ advanced features කියන option එකත් enable කරගන්න. දැන් options තුනම enable වෙලා තියෙන්නේ. දැන් verification process එක සාර්ථකව complete වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ YouTube channel එක සාර්ථකව verify කරගන්නේ. ඉතින් අපි මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හම්බෙමු. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ YouTube channel එක කරලා ඉන්න යාළුවටත් බලන්න මේ වීඩියෝ share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක like කරන්න තමයි කරන්න එපා. ගැටලු අදහස් comment section එකේ තියෙනවා. comment section එකෙන් comment එකක් දාගෙන යන්න තමයි කරන්න එපා. social media තියෙනවා. මේ social media වල follow කරන්න. එහෙනම් අපි හම්බෙමු තවත් වීඩියෝ එකකින්.